කරන්නල බිස්නස් එකක් තියෙනවා මාමණ්ඩිගේ ඒ පැත්තේ නෑනේ පික්නික් එකක් වගේ හදාගන්න ඒ කියන්නේ පික්නී නෙවෙයි පික්නී විදිහට ගත්ත. ඔව්. එහෙත් කරන්න. ඉතින් මට හදන්න කිව්වා. ඉතින් හදමු. ඉතින් ඔබට මම කිව්වේ ඔබට මතකද මම කලින්ම කිව්වා ඒ වගේ එකක් හදමු කියලා. කවුද හදන්නේ? ඈ? කවුද හදන්නේ? බාලා. ඉතින් ඔබ හදපන්කෝ. මම හදන්න. මම හදන්න දන්නවා දැන් මතක නෑ. දෙන්නත් එක එකතු වෙලා හදමු. මොනවද කරන්නේ? ඒක දෙන්නත් එක්ක එකතු වෙනවා. ඉතින් මම ඩිසයින් දෙන්නත් එක්ක එකතු වෙනාම මෙයා වෙනවා. එළෝ වෙනවා. ඈ? එල්ලෝ වෙනවා. අර හිර වෙන්නේ. ඔබ කෝඩින් එකක් ගාව මං කෝඩින් එකක් නෑ නෑ. මම කෝඩින් ගන්නෑ. එද? මම ඩිසයින් කරලා. ඉතින් ඒ ඩිසයින් ඩිසයින් කරලා කරලා මාකටිං ටික කරන්න. ඉතින් ඒක දාපන් මෙහෙම එකක් ඕනේ කියලා. ඉතින් උඹට කෝඩි ටිකක් කෝඩ් මේකට දාලා හදන්න පුළුවන්. මම මෙහෙමයි. ඉතින් අයිඩියා එකක් තියෙනවා. ඈ? මම ෆෝන් එක පින්බි. ඒ කියේ? යාසයි. ඒක ගන්න බිස්නස් එකක් තියෙනවා. කීයකද නේද? මේ බලපන් පික්නික් කියනකොට උඹලා අපිට වැඩ කරනවා නේද කියලා ඇලර්ට් එකක් ආවේ. ගර මැසේජ් ඒකල නේ කවුද බංගේ අක්කා? ජේසක් අපේ අක්කම. එහි අනුරාධපුරේ පැත්තේ මෙහි පොළොන්නරුවේ මේ පැත්තේ මචං මේ නෑනේ බං ඔය දැන් මෙහි තියෙන ඔය අබාන්ස් එහෙම කට්ටිය වැඩට හරිද? කට්ටිය වැඩට දාන්නේ. ආ මෑන් පව ආ ඒවා නෑනේ. අපි මේ පැත්තේ එහෙම එකක් පටන් ගන්නවා. උඹට තේරුණාද? හ්ම්. මට තේරුණා නෑ. දැන් ඔබේ කම්පැනියක් තියෙනවා කියමුකෝ. ඔබට කවුරු හරි වැඩට ගන්න ඕනේ. ඔබට එකපාර ගිහින් හොයාගන්න බෑනේ. ඒකට අපේ ආයතනයක් තියෙනවා. අපේ ආයතනයේ සේවකයෝ ඉන්නවා. හරිද? ඒ කියන්නේ අපේ ආයතනයේ අංගනයක් ඉන්නවා. අපි අක්කේ රෙජිස්ටර් කරගෙන ඉන්නවා. හරිද? ඊට පස්සේ ඔබ එනවා මගෙන් මෙහෙමයි මට කෙනෙක් ඕනේ මේ දේ හදන්න අතු ගන්න වැඩ ටික කරගන්න අපේ කම්පැනි එකේ මේ වැඩට ඕනේ කියලා. ඊට අපි බලනවා අපේ ලිස්ට් එකේ කවුද ඉන්නේ. හරිද? ඊට පස්සේ ආයතනයට අපි කියනවා මෙච්චර ගාණක් මාසෙකට ඕනේ කියලා. හරිද? හරියට පඩි ගන්නේ අපි. ආයතනයේ ගාණක් අපි ගන්නවා. ඒතොර මැදින් අපිට ගාණක් තියාගන්න ඕනනේ. කමිෂන් එකක් තියාගෙන අර මනුස්සයාගේ සමේ හුරා ගන්නවා. ඌට පඩිය දෙන්න 30000 අපි ඌට කියනවා 20000 දෙන්න කියලා. 10000ක් අපි තියාගන්න. පව් වැඩ බං. 10 කරන්න අමාරුයි බං. උඹට 3000යි උඹට 3000යි ඇයි උඹට වැඩි? ඇයි උඹට වැඩි? ඉතින් යකෝ මමනේ අයිඩියා එක දෙන්නේ. ඒක හදන්න කවුද? මමනේ හොඳම වැඩේ. හරි කවුද හදන්නේ? ඈ? අවුරු හැදුවත් මගේනේ මොලේ. හරි කවුද හදන්නේ? ඈ? හදන්නේ කවුද? හදන්නේ අපි තුන් දෙනා. එන උඹට 4000ක් වෙන්න කවුද? මට 4000 මම පෙටි කෑෂ් එකට ඉතුරු 1000 දානවා. ආයතනෙ. එහෙම දුලන්න බා. පුළුවන් නේ. මං යකෝ ඒ ගැන පුළුල් අධ්‍යයනයක් කරලා ආවේ මෙතෙන්ට. ඔයාලට නිකන් අයිඩියා ගෙනල්ලා දෙන්නේ නැහැ. ඒක කරන්න අමාරුයි. ඇයි අම ඇයි අන්නෝටපුර විතරක් ගන්න? ඉතින් ඒ පැත්ත ලීසිනේ මචං අපිට පටන් ගන්න. කට්ටිය ඉන්නවා. වැඩ කරන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. හරි. එහේ උඹේ තමන් බැංකු ටික බැංකු කීයක් තියෙනවද? අනුරාධපුරේ බැංකු. එතකොට තව එක එක ඒවා තියෙනවනේ මං ආයෙත්. ඉතින් අපි යාපනයේ ගමු. යාපනේ දුර වැඩිද? උඹ දෙමළ දන්නවද? නෑ ඉතින් දෙමළ. හරි අපි යාපනයේ බ්‍රාන්ච් එකක් දාමු. වැඩි ඉවරයි. ඒකට වියදම වියදම ලොකු වියදමක් කියන්නේ නෑ බං. කීයක් වගේ දාඩු? ඈ? අඩුම කීයක් විතර? මචං කෝටියක් කියන්නේ ඒවා. ඔව්. ඉතින් ඒ කෝටිය මට දීපන්කො මං යනවා යන්ද ඕක අරගෙන. කොහෙද? කොහේ හරි පැනලා. නෑ නෑ ඉතර වියදමක් කියන්නේ නෑ. කියන කීයද? හදපන් කොඩයක් ගනින්න. ඇයි කෝලේ? දියන්න ඉතින් අමතක වෙනවා. මම දෙයක් හැදුවා. ඉතින් මේක බලපංකෝ. ආ මම දැක්කනේ. මම දැක්කනේ. මේ දිනවා. හරිද? මේ අම්බාදේ. දීපන් මම බලන්න මෙහෙ. මම බලන්න මෙහෙ. කොහෙද? මේ තියෙන්නේ අහස හරිද? මේ තියෙන වලාකුළු. බලුත් අවුරුද්ද? අටේ සෙන්දේ. මේ අවුරුදු තියෙන්නේ මේ තියෙන්නේ මේ මෝල්ඩිව්ස් මේ තියෙන්නේ මෝල්ඩිව්ස් බ්‍රාන්ච් එක බලන්න හරිද මෝල්ඩිව්ස් බ්‍රාන්ච් එක බලන්න අපි අනුරාධපුරේ පොළොන්නරුවේ වැඩ ටික කරගෙන ඉමුනේ මේ අහසෙන් එහා පැත්තේ මෝල්ඩිව්ස් ඔය ටික මම බලන්න හරිද
මේ තමයි අපේ චූටි කම්පැනි එක. චූටි කම්පැනි එක. පොඩි මිස් පොඩි කොටුවක් තියෙන්නේ. හරිද? එතන ඉන්න උබයි මායි මූණ. බෑන බං ඇතුලේ නාම මත. ඇතියනේ නේ. ලොත්තන අපි පොඩි මිනිස්සු ලොකු වෙනකොට ලොකු කතා කරනවා. හරිද? එතකොට මේ පොළොන්නරුවේ තියෙනවා මචං බැංකු තියෙනවා. සුපර් මාකට් තියෙනවා. ඔය හැමෝම තියෙනවා. අනුරාධපුරෙත් තියෙනවානේ. මෝල් ඩියුස් වල ගොඩක් තියෙනවා. හරිද? මූල ආපන් අවදානින්. එතකොට මේකට අපි කියමුකෝ BOC එක කියලා. BOC එකේ මචං සුළු සේවකයෝ හොයනවා. අදිසියට ගන්නවා මචං කම්පැනි වලින් හයර් කරලා. හරි. දැන් මේ අබාන්සෙන් කතා කරලා ගන්න යන්නේ ඔය. එතකොට අපේ මේක මචං මෑන් පවර් ආයතනයක්. හරි අපි රෙජිස්ටර් කරලා අපි කට්ටියව මේ කියන්නේ අපි රෙජිස්ටර් කරලා තියාගෙන ඉන්න කම්පැනි නිකන් හදලා ස්ථානෙකුත් නැහැ. අපි ඕනනම් ඔන්ලයින් එක කරන්න පුළුවන්. virtual එක. හරිද? ඊට පස්සේ ඒ කියන්නේ ඔන්ලයින් අපේ තියෙන්නේ ඔය කියන්නේ මම ලේසි විදිහට කියන්නද උඹට WhatsApp group එකක් හදනවා Facebook එක ඇඩ් එකක් දානවා මේ ජොබ් තියෙනවා 500ක් දීලා රෙජිස්ටර් වෙනවා ඉතින් ගොඩක් අය කරනවද එතකොට බූරෝ ටික ඉන්නේ උන් ටික ජොබ් නැති බූරෝ ඉන්නේ උන් ටික ඔක්කොම අතෙන්ට 500 දෙනේ කමන්නේ ජොබ් එකක් ඕනේනේ කමන්නේ මේ ගෙදරම එක වැෑනේ කමන්නේ කියලා එකතු වෙනවා එකතු වුණාට පස්සේ අපි හදනවා WhatsApp group ඊට පස්සේ අපි දැන් අනුරාධපුරේ හරි පොළොන්නරුවේ හරි දැන් සිංගරේ කියන්නේ කියනවා එතකොට දැන් අපි යාළුවෙක් ඉන්නවා මේ මචං අපිට මේ ස්ටෝර්ස් වල කෙනෙක් ඕනේ ගම අපි දාන අර group එකේ සිංගර් ආයතනයේ ස්ටෝර්ස් එකේ මෙහෙම පුරප්පාඩුවක් තියෙනවා කියන්නේ හරිද මේ ගොඩක් අය එහෙම කරනවද බං ඊට පස්සේ කට්ටිය කරන්නේ ඒක කරන්න උනම අද ඊට පස්සේ උන් ඉන්ටර්ව් කතා කරලා අපේ සෙට් එකක් යවනවා ඉන්ටර්ව් ගිහිල්ලා ඒ උන් තෝරගන්න එක ඉන්නවනේ තෝරගන්න ගාගෙන් අපේ ආයතන තමයි පඩි ගවන්නේ. ඒක කරන්න ඕන නම් ඒක දන්නේ නැහැ. ඒක හදා ගන්න ඕනේ. බෑ එහෙම හදා ගන්න ඕනේ. ඒක කරන්න බෑ නම් මෙහෙම කරන්න කොහොමද? අපි කියන්න ඕනේ දැන් මූ ඉන්ටර්වයුව ගාව කියලා ඔව්. අපේ තව අපි දෙන්න තමයි යන්නේ අනිත් උන්. හරිද? නෑ අපි දෙන්න. මේ තව වෙන එහෙමයි. දෙයක් අපේ වෙන කෙනෙක් ගියා කියලා හිතන්න. ඒ ආයතනත් එක්ක ඇග්‍රීමන්ට් එකක් ගහන අපේ කට්ටියක් අපි වැඩට දෙන්නේ. හරි නෑ නෑ එහෙම නෑ. අපේ තව අපේ තුන් දෙනෙක්කුයි මූ යවනවා. ඔව්. ආ. ඊට පස්සේ මූට ගෙන ඒ නම් පොඩ්ඩක් කේස් මේ අනිත් තුන් දෙනාට තමයි chance එක තියෙන්නේ. මේ මොකක් හරි කරගන්න පුළුවන් බැරිද කියලා කීයක් හරි පොඩ්ඩක් ගන්න වගේ බලනවා. අනේ මම එහෙනම් මේ අර මැනේජර් කාරයන්නේ ඕක අහින මේ කුණු කන මිනිස්සයා. මෙයා රුපියල් 10000 විතර බෝතලයක් කරන් දුන්නා ඔකට දෙන්න උනා කියලා බෝතලේ ගන්නවා. අරගෙන බෝතලේ ගුණා 8000කට. අපිට 8000ක සුද්ධ ලාභයක්. ඒකට අපි යන්නේ. හරි ඉතින් අරු තේරෙනාට අපිටනේ කතා කරන්න කම්පැනි එක අපි කියනවා තේරුන්නේ නැහැ කියලා. ඉතින් තමන්නේ අපි ලෙකිස්ටර් කරන්නේ දෙපන්දී තියාගමු ඊයේ ඇති හරි අපි කියන්නේ ඒක ඒකට පැවැත්වන්නේ නැහැ නේ බං කැඩෙනවනේ මාගේදී. ඒ ඒ කියන්නේ කියන්නේ පන්තිය ගත්තම ඌ එතනින් ඉවරයි ආයේ නැහැ. ඌ ජොබ් එක කරේ අපි නැත්නම් මචං ඒක ඌරලාම ගන්න ඕනේ බං. ජීවිත කාලේ ඌ ජොබ් එක කරන තාක්කල් අපිට ඌ මචං හම්බ කරලා දෙනවා. උඹට ඒක තේරෙන්නේ නැහැ. එහෙම කරන්න බෑ බං. ඒක. මොකද දන්නවද ෆේ ෂීට් එක මරහින් ඔක්කොම හැදෙන්නේ නැති. කොහෙන් කම්පැනි නෑ බං. එහෙනම් ඔය දැන් අබාන්සිකේ වැඩ අබාන්සිකෙන් බැංකුව වලට දාන්නේ උන්ට පේෂන්ට් හැදෙන්න පුළුවන්. ඒක මම ඒ බැංකුව වලින් බැංකුවේ සේවකයෝ නෙමෙයි උන්. උන් වැඩ කරන්නේ වෙන ආයතනයක. ඒ ආයතනෙන් තමයි ඒකට උන්ට ගෙවන්නේ මේව කරන්නේ. ආ හරි. එතකොට උන් පර්මනන්ට් ස්ටාෆ් නෙමෙයි බැංකුව වල. ආ මේ ඔව් සතියෙන් සතිය මාරු වෙනවා සමහර ඒවා. අර මේ එතකොට මචං ටෙම්පරරි ගන්න එක. ටෙම්පරරි ගන්න කට්ටිය හරියට හරි. එතකොට ආයතනෙන් තමයි ගෙවන්නේ. අරගෙන තමයි ගෙවන්නේ. එතකොට අපේ කම්පැනි නමක් දාලා ඒකෙන් තමයි උන්ට ෆේ ෂීට් එක මොනනම් ගෙවන්න. එතකොට අපේ කම්පැනි එකේ කම්කරුවෙක් ලියාපදිංචි කරන්න වෙනවා. ඔව්. මේ සීන් එකක් තියෙනවා. හරියන්නේ නැහැ නේද? නෑ හරියනවා. එතකොට බං එතකොට අපි යන්න ඕනේ ඉහළම තැනට අපි ගිහිල්ලා. මේක ගොඩක් අය කරනවා ගොඩක් අය කරාට පිළිවෙලට කරන්නේ අපිනේ. අපි පිළිවෙලට කරමු. ඒනට අපි හොර කරනවානේ ඒක අපාය යන්නේ කිදුවේ එහෙම කරන්නේ නෑනේ බං. ඒක ඔබ හිතනවා ඔය වේලි ඉන්නවා ගෙදර ගෑණි වල බයිනවා පඩි නැහැ කියලා සල්ලි නැහැ කියලා. එතකොට අපි උට ජොබ් එකක් හොයලා දීලා උගෙන් පොඩි ගාණක් අපි තියාගන්න ඉතින් කරන්නේ. ඌ ඒ ගාණට කැමති නැත්නම් උඹට දෙන්නේ නෑනේ බං. දැන් හිතපන් උඹට ජොබ් එක නැහැ. උඹට ගෙදර මිනිස්සු බයි. සල්ලි උනේ. එතකොට උඹ කරන්න පෙළඹෙන ප්‍රධාන දේවල් ටිකක් තියෙනවා. පළවෙනි උඹ හිතන ටිකට් එකක් තරම් බලන ඇඳුමක් එහෙම හරියට.
හරිද? ඇදෙනවද? නැහැ. ඊට පස්සේ වුණා මෙල් බෙට් එකට 500ක් දාලා බලනවා මේ 10000ක් විතර හොයාගන්න පුළුවන්. මේකෙන් ගොඩ යනවා කියලා 500 දානවා. මොකද එන්නේ 500ට කියලා. මූට 500ක් දෙනවා ජොබ් එකකට යන්න. හම්බ වෙනවද? නැහැ. නෑ අපි ඒක අපි මචං වගකීමෙන් අපි කරලා දෙනවා. අපි කුඩු එකනම මිගුණන්න සල්ලි වෙයි බං. ඔබට WhatsApp business එක ඇවිල්ලා බිස්නස් ගැන ගුවම WhatsApp එකෙන් බිස්නස් එක කියලා. බලපන්. මේ වෙන business වෙන බිස්නස් එකක් තියෙනවා. උඹලා කැමති හොඳයි බං ඔයා කිව්වේ. අර වැල්ලව පික්මි වගේ එකක් හදමුකෝ. මේ තියෙනවනේ මම දැන් එළගෝ ඒක අර කම. මෙහෙම අපිට මාකටිං කරන්න අමාරුයි බං. මේ මාකටිං කරා. ඈ? මේ මාකටිං. ඒක කරන්න බැහැ. උඹ හිතපන් දැන් එළගෝත් පටන් ගත්තා. උන්ගේ මාකටිං කොහොමද කැම්පේන් එක? නේ? උඹට කෝල් එකක්. හෙලෝ ඔබ ඇමතු අංකය සිංහල භාෂාව සඳහා අංකයකද අර කියන්න උඹට කේසි එව්වා මම වීඩියෝ එකක් කිව්වේ බැලුවද හොඳයිනේ yang nanang waira yang nannatare dan medan nadaya unnat sansare